සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අර බබා එස් කියන ඩස්ස ඩයල් එක ඇවිල්ලා ඉන්නවා. අද සුපිරි වීඩියෝ එකක් අරගෙන එහෙනම් සියලුම වැඩ කටයුතු පොඩ්ඩක් එහාට මෙහාට කරලා අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා නම් කරපල්ලා. නැත්තම් මේ වීඩියෝ එක බලපල්ලා කියලා බබා එස් ඉතින් නිහතමානී ඉල්ලීමක් කරනවා. මේ වීඩියෝ එක කරන්නේ විශේෂයෙන්ම කොල්ලෝ වෙනුවෙන්. හැබැයි කෙල්ලන්ටත් මේ වීඩියෝ එක සුපිරිම වීඩියෝ එකක් වෙනවා කියලා මන් දන්නවා පුංචි කතාවක් කියන්න. මොකද මම දන්නවා වීඩියෝ එක දීප් කෙනෙකුට උඹලා පොඩ්ඩක් මගේ වීඩියෝ එකෙන් ඈත් වෙනවා කියලා. මෙන්න මේකයි කතාව මචං. මේ කතාව හරියට උඹලා මෙතනට දාගනිලා වරදින්නේ නැහැ මචං ලයිව් එක. ඒ විදිහටම මචං ලස්සනට ගෙනියන්න පුළුවන් මචං. බියුටිෆුල් ලයිෆ් එකක් ගෙනියන්න තමයි මචං මම මේ වීඩියෝස් එක අනිවාර්යෙන්ම උඹලා වෙනුවෙන් කරන්නේ. මෙන්න මේකයි කතාව. මේක හොඳට අහගනිලා. මම මචං ඒ දවස්වල ඒ කියන්නේ දැන් අවුරුදු 6කට කලින් මචං දැන් මං බැඳලා ඉන්නවනේ මචං මගේ ගෑණි. මේ කිව්ව මචං යාළු කරගන්න මචං මම try කරා මචං. එතකොට මට ආරංචි වුණා මචං තවත් මෑන් කෙනෙක් මේ කෑල්ලව යාළු කරගන්න මචං try කරනවා කියලා. පොඩි අවුලක් මචං මට ගියා. ඉතින් මේ ඒ වුණාට මං මචං වැඩේට බැස්සා. කොහොම හරි මේ මෑන් මට මැසේජ් එකක් දාලා තිබුණා. මම මචං මේ කෑල්ලට try කරනවා. ඒක හින්දා උඹට පුළුවන් නම් මට උදව්වක් හැටියට මේ කෑල්ල try කරන එක නවත්තන්න කියලා. මම ඊට පස්සේ මැසේජ් එකක් ඇරියා. මම try කරනවා. උඹට ඕන නම් මචං මේක නවත්තපන්. මේ නැත්තම් සමාදානෙන් කොල්ලෝ හැටියට ගහමරා ගන්න නැතුව අපි දෙන්නම් try කරමු. වැටෙන එකෙකුට වැටේ කියලා මම මැසේජ් එකක් ඇරියා. මචං කෑල්ලක් හින්දා ගහමරා ගන්නේ මෝඩයෝනේ. ඒක හින්දා උඹත් try කරපන් මාත් try කරපන්. ලැබෙන කෙනෙකුට ලැබේ කියලා මම මචං මැසේජ් එකක් ඇරියා. ඒක එහෙම හොඳයි නේද? අන්න සුපිරි කොල්ලෙක් උඹ කියලා මැසේජ් එකක් දාලා තිබුණා මට. කඩු අලවංගු කැති පොරවල් වීසි කැති තුගක්කු පිහි අවශ්‍ය නෑ මචං. සමාදානෙන් අපි දෙන්නම් try කරමු. try කරලා වැටෙනෙකුට වැටේ කියලා මේ කොල්ලත් මැසේජ් එකක් දැම්මා. මම ඊට පස්සේ හිතින් හිතාගත්තා right බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් කොල්ලුනේ කෙල්ලුනේ මෑනු try කරනවා මම try කරනවා කෑල්ලට. ඔහොම try කරන යනකොට මම ඉතින් උපරිම try එකක් දැම්මා. මෑනුත් එනවා මම දකින්නවා. මමත් යනවා හම්බෙන්න මෑන් දකින්නවා. හැබැයි කිසිම අවස්ථාවක එම ඔරෝලවත් අපි දෙන්න බැලුවේ නෑ. අපි දෙන්න හරිම නිහතමානී ප්‍රියමනාප විදිහට මේ වැඩේ කරගෙන ගියා. හැබැයි මගේ ඇතුළාන්තයේ තිබුණා උඹට බෑ මේක කරන්න. මං තමයි මේ කෑල්ලව දාගන්නේ කියන එක මගේ ඇතුලේ තිබුණා. උගේ ඇතුලේ එහෙම තියෙන්න ඇති. කොහොම වුණත් අපි දෙන්න අඩදම්බර කරගත්තේ නෑ. මැරෙවුනේ නෑ කෑල්ලක් වෙනුවෙන්. වැඩේට බහැලා වැඩේ කරගෙන ගියා. මාස 3ක් යනකොට කෑල්ල යාළු වුණා. කායිකද යාළු වුණේ? අර මෑන් එක්ක. ඒකේ යාළු වුණා. උඹලා එහෙමද හිතන්නේ? රෙද්ද? කෑල්ල මාත් එක්ක යාළු වුණා මචං. මාත් එක්ක මේකේ සෙට් වුණා මචං. මචං ඌට කෙලවුණා. මට සෙට් වුණා. දැන් මෑන් මට මැසේජ් එවනවා. වීඩියෝස් එවනවා. ඌ අඬන හැටි පෙන්නලා ෆොටෝස් දානවා. පුළුවන් නම් මේ ලව් එක නතර කරන්න කියලා. මම
අබමල් රේණුවත් තරම්වත් පයට පෑගෙන දූවිල්ල තරම්වත් ඒව ගණන් ගත්තේ නෑ. මගේ වැඩේ කරගෙන ගියා. වීඩියෝස් එක දිගින් දිගටම බලන්න අයින් වෙන්න එපා මචල්ලා. මේක මාර වැදගත් වීඩියෝ එකක්. ඉතින් මාස 6ක් විතර අපි දෙන්න ලව් කරලා අපි දෙන්නම කතා කරලා දෙමාපියන්ට කියලා දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතුව අපි දෙන්න විවාහ ජීවිතේට පිවිසෙන්න තීරණයක් ගත්තා. තීරණයක් අරගෙන මගෙත් පොඩි උජ්ජත්තකමක් ටිකක් තියෙනවනේ. අර මෑන්ට අර නන්නත්තරුණ මෑන්ට අඬන මෑන්ට ඉන්වයිට් එකක් දුන්නා. අපි මැරි කරන දේකට එන්න කියලා. වීඩියෝස් එකේ සුපිරිම ටික දැන් කියන්නයි හදන්නේ. මං කියවනේ මේ වීඩියෝස් එක කොල්ලන්ට කෙල්ලන්ට ඉතාම වැදගත් වීඩියෝ එකක් වෙනවා කියලා. එහෙනම් ඉතුරු ටිකත් හරි ඕමනාවෙන් අහපල්ලා. බඳින දේක උදා වුණා. අපි දෙන්න පෝරුවේ නැගලා හරි උචාරුවෙන් පෝරුවේ ඉන්නකොට මෙන්න මෑන් එනවා. මෑන් ඇවිල්ලා අපිට සුබ පැතුවා. මමත් ඉතින් ගලිවර වගේ ලිලි පුට්ටෙක් ගාන්ට මෑන්ව දාලා මගේ ලොකු කම්පොඩ්ඩක් පෙන්නලා මං නිකන් ගැම්මට මගේ කෑල්ලත් එක්ක හිටියා. කොහොම හරි මෑන් හොඳට කෑවා. බොන්ඩ් එහෙම මගේ වෙඩින් එකේ තිබුණේ නැහැ. මම එහෙම යාළුවන්ටවත් කිසිම කෙනෙකුට බොන්ඩ් දෙන කෙනෙක් නෙමේ පාටි එකේදී කිසිම අවස්ථාවකදී. ඒක නා බොහොම වැදගත් විදියට වෙඩින් එක කරගෙන ගියා. ඒකනත් ඔබලට උමනාවෙන්ම කියන්න ඕන. ඊට පස්සේ කොහොම හරි අපි පිටත් වෙන ටයිම් එක උදා වේගන එනකොට මෑන් අපි ළඟට ආවා. ඇවිල්ලා මෑන් හරි ලස්සන කතාවක් කිව්වා මගේ මේ අත අල්ලගෙන. මෑන් කිව්වා මචං මම මේ කෙල්ලට try කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් අඬ තමයි හිටියේ. උඹ යාළු වුණා කියලා දැනගත්තට පස්සේ මම පුළුවන් තරම් ඇඬුවා. උඹ බඳිනවා කියලා මට ඉන්වයිට් කළාට පස්සේ මම විලාප දිදී ඇඬුවා. මම මාස 6ක් ඇඬුවා කියලා මේ යාළුවා මට කිව්වා. මෑන් කියනවා අදින් පස්සේ මම ඇඬිල්ල නවත්තනවා කියලා. අඬන්නේ නැහැ කිව්වා. මොකද මේ කෙල්ලව දැන් උඹට නීත්‍යානුකූලව හා ස්වභාව ධර්මයෙන්ම අයිති වෙලා ඉවරයි. ඉතින් මට හිමි නැති දෙයකට අදින් පස්සේ අඬන එක මගේ ලොකු මෝඩකමක්. මම අදින් පස්සේ හිත හදා ගන්නවා. මම අඬලා ඉවරයි කියලා කොල්ලා යන්න ගියා. මාස 6ක් අඬුවේ කොල්ලා සදාකාලිකවම උගේ ඇඬිල්ල නැවතුවා. ඌ ඇඬිල්ල නවත්තපු දවසේ මම අඬන්න පටන් ගත්තා. අදට මචල්ලා අපි බැඳලා අවුරුදු 6ක් වෙනවා. මේ අවුරුදු 6ෙම මම අඬනවා. මේ වීඩියෝස් එක කරන්න ඕන නිසා මේව ලස්සනට ඇඳ පැළඳගෙන ආවට මම දන්නවා හෙටත් මට අඬන්න වෙනවා කියලා. මේවා කාටත් හොඳ පාඩම්.